මූසිල උත්සාහවන්තව ඉගෙන ගත්තා. මනාව ශිල්ප ඉගෙන ගත්තා. නේ? ඒ දේවල් අතින් ගත්තහම අපිට අවසානයේ ඔහු සමාන වැටුප් පිල්ලීම දක්වාම වරදක් කියන්න බෑ. හැබැයි රජතුමා කිව්වට පස්සේ බ්‍රහ්මදත්ත රජුරුව කිව්වට පස්සේ බරණැස් නුවර රජුරුව කිව්වට පස්සේ තරගය තියෙනවා කියලා මූසිලට යුතුයකමක් තිබුණා කියන්න අනේ රජතුමනි මට ඒ තරගෙට මුහුණ දෙන්න බෑ. මම ඕන්නම් තනිව ශිල්ප දක්වන්නම්. රජතුමනි ඔබතුමා දන්නවා ගුරුවරයාට දක්වන්න ඕන ගෞරවය ගැන. ඒ ආචාර සමාචාර දන්න ඔබතුමා මට සමාවෙන් මම තනියෙන් මගේ ශිල්ප හැකියාව පෙන්වන්නම්. රජතුමනි ගුරුතුමා සමග සටන් කරන එක සුදුසු නෑ කියලා කියන්න තිබ්බා. මෙයා එහෙම කිව්වේ නෑ. එයා හිතුවේ එයා ගැන විතරයි. මූසිල පුතේ තමන් ගැන විතරයි හිතුවේ. මූසිල කල්පනා කළේ නෑ තමන්ගේ යහපත වෙනුවෙන් තමන් මේ හැප්පෙන්නේ කාත් එක්කද කියලා. නේ? එයාට නිකමට හිතන්න තිබුණා මේ මට ශිල්ප උගන්වපු ගුරුවරයා නේද? ඒ ගුරුතුමා නැත්තම් අද තමන් මෙතන නෑනේ. නේ? අද තමන්ට එහෙම වාදනය කරන්න පුළුවන්ද? උදේනිපුර වෙලෙන්දෝ කලින් මේ මූසිල වහෙනකොට කිව්වේ නොදත්තෙමු වෙන වයතයි සිතිමු වෙන සදතයි කියලා. ගුත්තිලගේ අම්මයි තාත්තයි හිතුවේ මූසිල වාදනය කරනකොට කතී වෙන මීයන සුසූ යයි අත ගැසූ සැකයන. මූසිල ප්ලේ කරද්දි හිතුවේ වීණාව මීයෝ කනෝ කියලා. ඒ තරම් සවුත්තු වොයිස් එකක්, ඒ තරම් සවුත්තු ටෝන් එකක් තමයි මූසිලට තිබුණේ. හරිද? ඒ මූසිල තමයි අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ කවුරු නිසා? ගුරුතුමා නිසා. ඒ නිසා මූසිලගේ ලකුණු ඔක්කොම ටික කැපෙනවා පුතේ. එක කැත වැඩක්. ඒක මහ ජරා වැඩක්. මොකද්ද? කෙලෙහි ගුණ සින්දේ මෙයා කළ ගුණ සින්දා. මෙයා ඒ නිසා පුතේ ගුණ මකුවා. ඒ කියන්නේ වැදගත් වචනකින් හොන්නා අකෘතඥයා. කවුද? කවුද අකෘතඥයා? මූසිල කියන්නේ අකෘතඥයෙක්